ඔන්න අද වීඩියෝ එකෙන් කතා කරන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ පවතින රැකියා පුරප්පාඩු දෙකක් පිළිබඳව. දෙකක් නෙමෙයි පුරප්පාඩු කීපයක් සඳහා වුණ අයදුම්පත් කැඳවලා තියෙනවා. හැබැයි මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ ඒ අතරින් තියෙන පුරප්පාඩු දෙකක් පිළිබඳව විතරයි. එතකොට තාක්ෂණික නිලධාරී, ඒ වගේම බංගලා බාරකරු සහ ආරක්කැමි, රියදුරු වැඩ සහායක, වඩු කාර්මික කියන තනතුරු වලට තමයි ඔවුන් අයදුම්පත් කැඳවලා තියෙන්නේ. අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ මෙන්න මේකේ තියෙන රියදුරු සහ වැඩ සහායක කියන තනතුරු දෙක පිළිබඳව විතරයි. අනෙක් තනතුරු පිළිබඳ විස්තර ඔයාට ශ්‍රීපාලි මණ්ඩපයේ වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා කියලා මම මතක් කරනවා. ඉතින් මෙන්න මේ රියදුරු 3 වෙනි ශ්‍රේණියේ තනතුරු සඳහා ඔයාට තියෙන්න ඕනි සුදුසුකම් තමයි සාමාන්‍ය පෙළ විභාගයේ අවම වශයෙන් සම්මාන සාමාර්ථ දෙකක් එක්ක දෙවරකට නොවැඩි වාර ගණනකදී විෂයන් 6කින් ඔයා සමත් වෙලා තියෙන්න ඕනි. ඒකත් එක්ක බර වාහන පැදවීම පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් විසින් නිකුත් කරන රියදුරු බලපත්‍රයක් අරගෙන තියෙන්න ඕනි. ඒ රියදුරු බලපත්‍රය ලබා ගත්තට පස්සේ අවුරුදු 3ක පළපුරුද්දක් ඔයා අරගෙන තියෙන්න ඕනි. මූලික වැටුප විදිහට සඳහන් කරලා තියෙනවා රුපියල් 48500ක්. වෘත්තීය පරීක්ෂණයක් සහ සම්මුඛ පරීක්ෂණයක් මගින් තමයි ඔබව මේ තනතුරට තෝරාගන්නේ. වැඩ සහායක කියන තනතුර සඳහා සුදුසුකම් විදිහට සඳහන් කරලා තියෙනවා සාමාන්‍ය පෙළ විභාගයේ අවම වශයෙන් සම්මාන සාමාර්ථ දෙකක් එක්ක දෙවරකට නොවැඩි වාර ගණනකදී විෂයන් 6කින් සමත් වෙලා තියෙන්න ඕනි. අයදුම්පත් බාර ගන්නා අවසාන දිනට වයස අවුරුදු 18ත් වයස අවුරුදු 45ත් අතරට තමයි මේකට අයදුම් කරන්න පුළුවන්. මූලික වැටුප විදිහට සඳහන් කරලා තියෙන රුපියල් 42775ක් බඳවා ගන්නේ වෘත්තීය පරීක්ෂණයක්, එහෙම නැත්නම් සම්මුඛ පරීක්ෂණයක් මගින්, නැත්නම් මේ දෙකම මගින්. ඉතින් පොදු කරුණු විදිහට සඳහන් කරලා තියෙනවා සියලුම තනතුරු සඳහා වයස අවුරුදු 18ත් 45ත් අතරට තමයි අයදුම් කිරීමේ හැකියාව තියෙන්නේ කියලා. ඒ වගේම මේ සෑම අයදුම්කරුවෙක්ම ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕනේ. ඒ වගේම තනතුරේ කාර්යභාරය සාර්ථකව ඉටු කරන්න දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කරන්න හැකි ශාරීරික සහ මානසික යෝග්‍යතාවයකින් යුක්ත වෙන්න ඕනේ. මනා චරිතයකින් යුක්ත වෙන්න ඕනි කියලා. ඉතින් මම මේ තනතුරු දෙකට සඳහන් කරපු මූලික වැටුපට අමතරව ඔයාට ජීවන වියදම් දීමනාව, ඒ කියන්නේ රුපියල් 17800ක් සහ ඊට අමතරව විශ්වවිද්‍යාල පද්ධතියට අදාළ රජය විසින් අනුමත අනෙකුත් දීමනාත් හිමි වෙනවා. ඒ වගේමයි තෝරාගත් අපේක්ෂකයන්ට විශ්වවිද්‍යාල අර්ථ සාධක කරමුදලේ සහ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයේ සමාජිකත්වයේ හිමි වෙනවා. ඒ වගේම සේවක බාර අරමුදලටත් ඔබ හිමිකම් කියනවා. ඉතින් අයදුම් පත්‍රය ඉදිරිපත් කරන්න ඕනි කොහොමද කියලාත් අපි බලමු. අයදුම් පත්‍රය ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලියේ සම්පූර්ණ විස්තරය ඔයාට එහෙම නැත්නම් ඒ උපදෙස් ශ්‍රීපාලි මණ්ඩපයේ වෙබ් අඩවියට ගිහිල්ලා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒකේ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඉතින් මේ ලින්ක් එකෙන් ගිහිල්ලා තමයි ඔයාගේ ඇප්ලිකේෂන් ෆිල් කරන්න ඕනේ. Google form තමයි තියෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් මේ Google form එක ෆිල් කරන්න. ඉතින් මම ඔයාට Google form එකේ ලින්ක් එකත් ඩිස්ක්‍රිප්ෂන් එකේ ෂෙයා කරලා තියන්නම්. ඉතින් Google form එක ෆිල් කළාට පස්සේ ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එකට හම්බ වෙයි PDF එකක්. අන්න ඒ PDF එක print out එකක් අරගෙන ඔයාගේ අස්සන දාලා අනිවාර්යෙන්ම ඔයා ලියාපදිංචි තැපෑලෙන් යොමු කරන්න ඕනි. ඉතින් ඔයා මේ විදිහට print out එකක් අරන් ආපහු post කරලා යවුවේ නැත්නම් ඔයා මේ තනතුරට නොතේරෙන්න හේතුවක් වෙන්න පුළුවන්. උසස් අධ්‍යාපන ආයතනයක, රජයේ දෙපාර්තමේන්තුවක, රජයේ සංස්ථාවක සේවය කරන කෙනෙක් ඉන්නවා නම් ආයතන ප්‍රධානියාගේ නිර්දේශයත් අනිවාර්යයෙන්ම අයදුම් පත්‍රයට ඇතුළත් කරන්න ඕනි. ඉතින් මේට අමතරව අදාළ අධ්‍යාපනික, වෘත්තීය, විෂය බාහිර සහ සේවා සහතිකවල සත්‍ය පිටපත් බවට සහතික කරන ලද පිටපත් ඔයාගේ අයදුම් පත්‍රයට අමුණා යවන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා print out ගන්න ඇප්ලිකේෂන් එකේ ඔයා සයින් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ අධ්‍යාපනික, වෘත්තීය, විෂය බාහිර සහ සේවා සහතිකවල පිටපත් ඔයා JP කෙනෙක්ගෙන් සර්ටිෆයි කරගෙන අයදුම් පත්‍රයට අමුණලා යවන්න ඕනේ. ඔයා අයදුම් පත්‍රය යොමු කරන්න ඕන ලිපිනය තමයි නියෝජ්‍ය ලේකකාධිකාරී ශ්‍රීපාලි මණ්ඩපය, කොළඹ විශ්වවිද්‍යාලය, වෑවල හොරණ කියන ලිපිනයට. 2025-10-27 වෙනිදා හරි ඊට කලින් හරි ලැබෙන විදිහට තමයි ඔයා අයදුම් පත්‍රය යොමු කරන්න ඕනි. ඒ වගේමයි ඔයා අයදුම් පත්‍රය යොමු කරන ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවරේ ඔයා අයදුම් කරන්නේ මොන තනතුරටද කියලා පැහැදිලිව සඳහන් කරන්න ඕනි. ඉතින් ඔයාට පුළුවන් මේ තනතුරු වලට සුදුසුකම් තියෙනවා නම් 2025-10-27 වෙනිදාට කලින් ඔයාගේ අයදුම් පත්‍රය යොමු කරන්න. ඒ වගේමයි මතක් කරනවා ඔයා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපිව subscribe කරලා යන්නත් අමතක කරන්න එපා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි ආයෙ හම්බෙමු.